දවසක් වේවා සියලු දෙනාටම අපගේ YouTube චැනලය වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ගෙනාවේ සිහිනෙන් සර්පයෙක් දුටුවොත් ඒ පිළිබඳව තිබෙන සුබ සහ අසුබ අර්ථයන්. හොඳයි අපගේ වීඩියෝ සමග දිගටම රැඳී සිටින්න. සිහිනෙන් නාගයෙකු දුටුවොත් බුද්ධිමත් පුද්ගලයෙකු හවුවීමක් හෝ ආරක්ෂා බවක් පෙන්වයි. එමෙන්ම රම්පැහැති සර්පයෙක් දැක්කොත් ඔබට වාසනා සම්පත් ලැබිය හැක. එමෙන්ම සිහිනෙන් සර්පයෙකු ඔබ අසල හැංගී සිටී නම් කවුරුන් හෝ ඔබට රහසින් ආදරය කරයි. එමෙන්ම සිහිනෙන් සර්පයෙකු ඔබගේ අතේ සිටී නම් ඔබ ආදරය කරන පුද්ගලයා ගැන සැලකිලිමත් විය යුතුය. ඔබ සිහිනේ සර්පයෙක් දුටුවා නම් අපගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබගේ විස්තරය සඳහන් කරන්න. එවිට අපට ඔබට නිවැරදි අනාවැකියක් සඳහන් කරන්න පුළුවන්. හොඳයි අපගේ වීඩියෝ සමග රැඳී සිටි ඔබ සියලු දෙනාට ස්තුතියි. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සියලු දෙනාට සුබ දවසක්. මෙහිදී ඔබ සිහිනෙන් සර්පයා දකින ආකාරය අනුව එම සිහිනය යහපත් හෝ අයහපත් විය හැක. සර්පයා සිහිනෙන් සංසුන්ව සිටී නම් ඔබට ජීවිතයේ ආරක්ෂාව හෝ ශක්තිමත් පුද්ගලයන්ගේ සහාය ලැබෙනු ඇත. එමෙන්ම සර්පයා සංසුන් ලෙස ගමන් කරන්නේ නම් ඔබගේ වාසනාව වැඩි විය හැකිය. එමෙන්ම සුදු පාට සර්පයෙක් ඔබ දැක්කේ නම් ඔබේ ජීවිතයට ඉතා වාසනාවන්ත කාලයක් ලැබෙනු ඇත. එමෙන්ම සර්පයා සංසුන්ව වට ගැසී සිටී නම් ඔබගේ දියුණුව සහ ආරක්ෂාව පිළිබඳව සලකුණක් වේ. එමෙන්ම කුඩා සර්පයෝ දැකීමෙන් ඔබගේ ව්‍යාපාර හෝ ආදායම් මාර්ග වැඩි දියුණු වීමක් පෙන්නුම් කරයි. එමෙන්ම සර්පයෝ ඔබ වටේ කැරකෙමින් සිටී නම් ඔබ ජීවිතයේ යම් අර්බුදයකට මුහුණ දිය හැක. එමෙන්ම සිහිනේ සර්පයා ඔබට පහර දීමට උත්සාහ කළොත් ඔබගේ ජීවිතයේ සතුරෙකුගෙන් අනතුරු ඇගවීමක් පෙන්නුම් කරයි. එමෙන්ම සිහිනේ සර්පයෙක් ඔබ මතට ආවේ නම් ජීවිතයේ ගැටලුවක් හෝ භීෂණයක් ළඟදීම ඔබ වෙත පැමිණෙයි. එමෙන්ම කළු සර්පයෙක් සිහිනෙන් දුටුවොත් වංචාවකට ළඟදීම මුහුණ දීමට අවස්ථාව උදා වේ. එමෙන්ම ඔබ සිහිනෙන් සර්පයෙකු මරා දැමුවොත් ඔබට සතුරන්ගෙන් ජය ගැනීමට හැකියාව ලැබේ.